ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අදත් අපි ඔයාලට කියන්න යන්නේ අලුත්ම සොයා ගැනීමක් ගැන. ඉතින් මරණය කියන්නේ අපි හැමෝටම මුහුණ දෙන්න වෙන දෙයක් නේ. මේ ජීවිතයේ හැමතේම අපි මිනි පෙට්ටියක් ඇතුළේ නිමා කරනවා. ඉතින් හිතන්නකෝ මිනි පෙට්ටියක් නිකම්ම පොළොවට පස්සලා යනවා. නිකම් පස්සලා යන්න දෙනවට වඩා මෙන්න මේ අදහස හුඟක් වටිනවා නේද? එහෙනම් රැඳී ඉන්න වීඩියෝව අවසන් වන තෙක්ම මේ අලුත්ම සොයා ගැනීම මන්නේන් පස්සේ ඔයාගේ ශරීරය දැවැන්ත වෘක්ෂයක් බවට පත් කරනවා කිව්වොත් ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් මේ කැප්සුලා මොණ්ඩි කියන්නේ මිනිස්සු භූමි දානය කරනවා වෙනුවට කරනු ලබන පාරිසරික හා තිරසාර විකල්පයක් යෝජනා කරන ව්‍යාපෘතියක්. ඉතින් මේ සංකල්පය තමයි ශරීරයේ ස්වභාව ධර්මය සඳහා පෝෂණ සම්පතක් බවට පරිවර්තනය කිරීම. ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක්නේ නූතනයේ භාවිතා කරන මිනි පෙට්ටි වලින් පසට හා භූගත ජලයට එකතු වන විෂ රසායනික හා දිනාපත් නොවන ලෝහ කොටස් මගින් පස හා ජලය දූෂණය වෙනවා. කැප්සුලා මොණ්ඩි කියන ක්‍රමයෙන් නම් ජලය පස දූෂණය වෙන්නේ නැහැ කියලා තමයි නිර්මාණකරුවන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ සැකසීමට කපුරැදි ආදී සම්පූර්ණ කාබනික අමුද්‍රව්‍ය තමයි යොදාගෙන තියෙන්නේ. පසුව මෙම ව්‍යුහයට ශරීරයේ දමා වැල්ලීමෙන් පසු ඊට ඉහළින් තියෙන ශාකය රෝපණය කිරීම සිද්ධ කරනවා. ඉතින් වනාන්තරයේ වුණත් මේ දේ සිද්ධ කරන්න පුළුවන් විදිහට තමයි නිෂ්පාදකයින් මේ නිපදවලා තියෙන්නේ. ඉතින් ශරීරය ස්වභාවික ජීවනයේදී පසට එක්වන පෝෂක ක්‍රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීම තමයි මෙහිදී සිද්ධ වෙන යාන්ත්‍රණය. ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්‍ය පෝෂක යහමින් ලැබෙන නිසා ශාකයත් හොඳට වර්ධනය වෙනවා. ඉතින් ඔයාලා හිතනවා ඇතිනේ මේ වගේ දෙයක් කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම මේ ව්‍යාපෘතියේ පරමාර්ථය තමයි සුසාන භූමි සියල්ලම වනාන්තර බවට පරිවර්තනය කිරීම. මෙහිදී සෑම ගසක්ම මියගිය ආදරණීයන්ටද උපහාරයක් වෙනවා. කෙසේ නමුත් හැමෝම ගස් වැල් වලට හරිම ආදරේනේ. හරිත සංස්කෘතියකට ආදරය කරන මිනිසුන් විසින් මේ ආදරණීයව වැළඳගනීවි කියලා තමයි නිර්මාණකරුවන්ගේ අදහස. ඉතින් අදත් වටිනා වීඩියෝවක් අපි ඔබට ගෙනාවා. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ වලින් හමු වනතුරු ඔබට සුබ දවසක්.